ආයුබෝවන්. අද මම ටැබ්ලොයිඩ් SL වෙනුවෙන් කතා කරන්න යන්නේ මීට වසරකට පමණ ඉස්සෙල්ලා කුරුණෑගල එක්තරා පාසලක සංවර්ධන කමිටුව විසින් කරන ලදයි කියන දූෂණයක් වංචාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන්න. මොකද මේ දූෂණය වංචාව සිද්ධ වෙලා වසරක් වෙලා තිනවා. දැන් ඒකට පරීක්ෂණ පවත්වල නිර්දේශයක් දීලා තිනවා. තාමත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා අමස්පෙට්ටියේ තියෙන්නේ. මේක තමයි මේ වංචාව තමයි කුරුණෑගල තිනවා හොඳ නෙට්බෝල් ක්‍රීඩාවට ප්‍රසිද්ධ පාසලක්. මේ පාසලේ සංවර්ධන කමිටුව තමයි මේ වංචාව කරලා තියෙන්නේ. මොකද්ද? සම්පාදන ක්‍රම කිසිවක් අනුගමනය කරන්නේ නැතුව ළමා දින වෙනුවෙන් ගිය වසරේ තිබුණු ළමා දිනේ වෙනුවෙන් භාණ්ඩ මිලදී ගණන් තිනවා. කිසිම ප්‍රසම්පාදන මිලක් නැතුව. අනිත් එක කුරුණෑගල දේශයේ වෙනසල් වලින් මේ බාණ්ඩ අරන් තියන්නේ. ඒකට ඒව ගන්න ගිහිලා තියෙනවා මීගමුවේ වෙන්න. මේවා බොහොම සැකසහිත දේවල්. මේවා කරලා දැන් මේවට පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. මේ වයඹ ඉගෙනක අධිපතිතුමා වසන්ත වනිනායක මහත්මයා පරීක්ෂණයක් පවත්වලා තියෙනවා. එතනට එනකම් විතරක් නිසා අපි දන්නේ අපි දවසක් ගියා කුරුණෑගලට ගිහිල්ලා වසන්ත වනිනායක මහත්මයා හම්බෙන්න ගියා. එදා අපි අන දවසේ එතුමා හිටියේ නැහැ. නමුත් එතුමාගේ දෙවෙනියා හිටියා. ඒ දෙවෙනියා කිව්වා වසන්ත වනිනායක මහත්මයා මේ සියල්ලම නිසියාකාරව තොරතුරු අරගෙන පරීක්ෂණය කරලා පරීක්ෂණ වාර්තාව බාර දුන්නා කියලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමියට එතුමිය තමයි පුෂ්පමාලී ජයමා මහත්මයා. මොකද අපි ඊගාවට ගියේ එතුමා කිව්වේ මේ පුෂ්පමාලී මහත්මියට මේක බාර දුන්නා කියලා. ඒ නිසා අපි එදාම ගියා පුෂ්පමාලී ජයමා මහත්මිය හම්බෙන්නේ. එතුමියගෙන් මේක ප්‍රශ්න කරාම කිව්වා දැන් මේක සෑහෙන කලක් වෙනවා. හරි මේකේ පරීක්ෂණ පරීක්ෂණයක් කරන්න කියලා මම බාර දීලා තියෙන්නේ මේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමියට මුදිතා කියලා මහත්මියකට. ඒක තාමත් වෙලා නැති හින්දා මම සීකඳ වීමක් කරලා මේ ළඟදි ලියුමක් කැරියයි කිව්වා. ඒ වගේම මේ චෝදනාවට ලක් වෙලා තියෙන වැඩ බලන විදුහල්පතිනියට මම ලිඛිතව දැනුම් දුන්නයි කිව්වා. මින් ඉදිරියට මුදල් වියදම් කරන වැඩක් මොකක් හරි මිලදී ගැනීමක් කරනවා නම් ඒකට මගෙන් ලිඛිත අවසරයක් ගන්න කියලා. ඒ ටික තමයි එතුමිය කිව්වේ. ඊට පස්සේ අපිට සිද්ධ වුණා යන්න මුදිතා ජයතිලක මහත්මිය ළඟට යන්න සිද්ධ වුණා. මොකද එතුමිය තමයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය. එතුමිය ළඟට ගියාම එතුමිය කිව්වා ඉතින් කියපු කාරණා ටික තමයි මෙහෙම. එතුමිය සැක කරන්නේ නැහැ කිව්වා. විදුහල්පති වැඩ බලන විදුහල්පතින් වංචාවක් වෙලා තියෙනවා කියලා එතුමිය විශ්වාස කරන්නේ නැහැ කිව්වා. ඒකට උදාහරණයක් ඇටියට කිව්වා මේ සංගමේ පාසල් සංවර්ධන සමිතියේ හිටපු භාණ්ඩාගාරික තුමිය මේ වෙනකොට විදේශගත වෙලාලු. ඒ විදේශගත වෙලා ඉඳන් අර අඩුපාඩු තියෙනවා කියව මුදල් එවනවලු. ඒ හින්දා කිසිසේත්ම මේ විදුහල්පතිනිය ගැතින් දූෂණයක් වංචාවක් වෙලා කියලා හිතන්න බෑයි. ඊළම කියලා ඒකම කියනවා අපිට මේ විදුහල්පති මගෙන් කිසි වෙලාවක කියලා නැහැලු මාව බේර ගන්න කියලා ඉල්ලීමක් කරලා නැහැ. දැන් මේක අපි දකින්නේ හොරාට ඉස්සෙල්ලා කේල්ක් වෙන පටපැන්නා වගේ වැඩක් මේක. එහෙම කතාවක් කියන්න ඕනේ නැහනේ. එහෙම කතාවක් අවශ්‍ය නැහැ. එහෙම දෙයක් කිව්වා. ඊළඟට මෙතුමිය කියනවා දැන් එතන පරීක්ෂණයක් තව යනවලු. දැන් කොච්චර කාලයක් වෙලාද මේකට පරීක්ෂණයක් යනවලු. හැබැයි දැන් මේ වෙනකොට ආරංචිය හැටියට නම් අපිට තේරෙනවා ඒ පරීක්ෂණය ඉවර කරලා නිර්දේශය ලබා දීලා තිනවා. ඒක දීලා තිනෙත් මෙතුමියටයි. දැන් මෙතුමියගේ බාර තියනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. මේ සිද්ධිය ඔතනින් ඉවර වෙන්නේ නැහැ. මේ සිද්ධිය මෙහෙම ගැට ගැහෙන්න විවිධ හේතු තියෙනවා. මොකද්ද? මේ ඔය පාසල වසර 13ක් සිස්සේ සමස්ත නෙට්බෝල් සූරතා දිනාගෙන ඉනවා පාසල් නෙට්බෝල් සූරතාවේ. මේ දිනාගෙන තියෙන්නේ මේ දක්ෂ ගුරුවරියක් හිටියා පුහුණුකාරිය හැටියට. මේ පුහුණුකාරියගේ පිටින් තමයි මේක දිනුනේ. හැබැයි මේ මිලදී ගැනීම වලට අදාළ වවුචර් තොගයකට අස්සම් කරන්න කියලා ඒ පාසලේ විදුහල්පතිනිය දවසක් මේ ගුරුතුමියට අඬ ගහලා කියලා තියෙනවා. අවස්ථා දෙකේදීම කිව්වත් ඒ අවස්ථා දෙකේම එතුමිය ප්‍රතික්ෂේප කළා තියෙනවා මේ සැකසහිත ඉඳ තීන බයට. අන්න ඕක තමයි මෙතන දැන් තව සෙල්ලමක් හැදෙන්නේ. මොකද්ද? වහාම ක්‍රියාත්මක වෙන පරිදි වයඹ පළාත් සභාවෙන් එතුමියට වෙනත් පාසලයකට මාරුවක් ලැබෙනවා. ඒ වගේම ඒ එක්කම වෙනත් පාසල් දෙකක ගුරුවරුන් දෙන්නෙකුට මාරුවක් මාරුවීම් ලැබෙනවා. හැබැයි මාරුවීම් ලබා දෙන ලිපියම තියෙනවා මාරුවීම බාරගත්තේ නැත්නම් වැටුප් ගෙවීම අත්හිටවනවා කියලා. ඉතින් දෙයනේ මෙතුමිය ඒ පාසලට ගියා. පාසල මොකද දන්නවද? නෙට්බෝල් ක්‍රීඩාව නැති පුංචි පාසලක් ලබා දෙන්නේ. පුදුම දඩුවමක්නේ මේක. නෙට්බෝල් වලින් Taman පුහුණු කරපු පාසලට Taman උගන්වපු පාසලට වසර 13ක් තිස්සේ සමස්ත පාසල් සූරතා දිනා දුන්නු මේ පුහුණුකාරියට පත්වීම දෙන්නේ නෙට්බෝල් ක්‍රීඩාව නැත්තරම නැති පාසලකට. දැන් එතන කොහොමද තියෙන දන්නේ නැහැ වමනාව.
මේ ඌමනාවට මම එක එක තොරතුරු ටිකක් දෙන්නම්. ගානට ධම්මල අමුණගෙන තමුන් ධම්මල හදාගන්න. දැන් අපි බලමු මේ වයම්පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය එතෙන්ට එන්නේ කොහොමද කියලා බලමු. එතෙන්ට එන්නේ කුරුණෑගල තියෙන ජනප්‍රියම ජාතික පාසලක් වෙන බාලිකා පාසලක තමයි මීට ඉස්සෙල්ලා විදුහල්පති හරියට ඉඳලා තියෙන්නේ. ඉඳලා තමයි මෙතෙන්ට එන්නේ. හැබැයි මේ සම්මුඛ පරීක්ෂණයකට ඉන්න 4 දෙනෙක්. ඒ 4 දෙනාගෙන් වැඩිම සුදුසුකම් තියන අය වෙනුවට සුදුසුකම් අඩුම එක්කෙනා හැටියට තමයි මෙයා මෙතන පත් වීම ලැබෙන්නේ. ඒක කොහොම ලැබුණාද කියන එක දැන් ඕගොල්ලන්ට හිතා ගන්න මම අනුමාන ටිකක් දෙන්නම්. දැන් මේ විදුහල්පති තුමිය මෙතෙන්ට ක්‍රීඩා අධ්‍යක්ෂකතුමා ක්‍රීඩා නෙවෙයි අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය හැටියට එන්නේ. එනකොට මේ එයා එතුමිය ඉගෙන ගත්තේ නාරම්මල මයුරපාද විදුහලේ. දැන් මේ නාරම්බල මයුරපාද ජාතික පාසලේම එයාගේ කාලේ ඉඳගත්ත දෙන්නෙක්. හරිද? ඔය කාලේ වෙනකොට අර දියවන්නා ඔය පීනලා ඇවිල්ලා අර මාලිගාවට රිංගගෙන හිටියා. ඉතින් මම කියන්නේ එච්චරයි. ඒ ඇතිවෙච්ච බලපෑම් ගැන මම කියන්නේ ඔයගොල්ලෝ හදාගන්න. හරි? ඉතින් මෙයාට කොහොම හරි 4 වෙනියට තියෙන සුදුසුකම් තිබුණත් මෙයා අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වුණා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඊළඟට මේ කාලේ දැන් මේ මාරු වීම දෙන කාලේ වෙනකොට අර කියපු ජාතික පාසලේ ගුරුනාගල දිස්ත්‍රික්කයේ තියෙන බාලිකාවන්ට තියෙන ජනප්‍රියම ජාතික පාසලේ විදුහල්පතිනිය කවුද? කවුද ඉන්නේ විදුහල්පතිනිය? අන්නේ විදුහල්පතිනිය තමයි පාසල් නෙට්බෝල් සංගමේ සභාපති. හරි? ඊළඟට ඒ කාලේ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපති කවුද? ඒ සභාපති කවුද? එයා අර ජාතික පාසලෙම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. මේ සියල්ල ගැට ගහලා දැන් තෝරගන්න මේ දඬුවම මම දකින්නේ මෙච්චරයි. කුරුණෑගල නෙමෙයි ලංකාවේ කිසිම පාසලකට සමස්ත ලංකා පාසල් නෙට්බෝල් සුරුදාවේ දිනා ගන්න බැරි මෙන්න මේ පුහුණුකාරිය නිසා. හරිද? ඉතින් වඩාත්ම කුරුණෑගල ප්‍රදේශයේ තියෙන ලොකුම පාසලට මේක ගැන ලොකු අමාරුවක් ඇති වෙනවනේ. මේක නොලැබෙනවට. ඉතින් මේ සේරම කවලම් වෙලා මේ මාරුවීම ලබා දෙන්නේ නැති. හැබැයි මේ පුහුණුකාරී ඉතාමත් ධෛර්ය සම්පන්න පුහුණුකාරියක්. දැන් ඊළඟට පැවැත්ුනේ දැන් මෙතුමියව මාරු කරා ඊට පස්සේ පවත්වපු සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තූර්තාවලදී අර අවුරුදු 13ක් තිස්සේ සූරතා දින පාසලට මොනම සූරතාවයක්වත් නැතුව නිකන් ගියා. හරි? ඊළඟට හැබැයි තිබුණා ජාතික සම්මේලනයෙන් පවත්වනවා ජාතික කනිෂ්ඨ නෙට්බෝල් තරඟාවලිය. ඒක පැවැත්වුවේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ. මේකට අතහැරියේ නෑ මේ පුහුණුකාරිය අර තමන් පුහුණු කරපු පාසලේ ඉන්න ළමයි ටිකත් එකතු කරන් net champs කියලා කනිෂ්ඨ කණ්ඩායමක් හදාගෙන මේ තරඟාවලියට ඉදිරිපත් වුණා. ඉදිරිපත් වෙලා චේරම කණ්ඩායම් වලට ගාලා සූරතය දිනාගත්තා. මේම කෙනෙක්ට තමයි මේ පරිගැනීම් කරන්නේ. ඊර්ෂ්‍යා කරන්නේ, කෝකකම් කරන්නේ. දැන් අපි ඊගාවට බලමු මේ විදුහල්පතිනිය ගැන කතාවක් කියන්න. විදුහල්පතිනියක් වෙන්න නම් තියෙන්න ඕන මේ විදුහල්පති ශ්‍රේණියේ ගුරුවරියක් වෙන්න ඕන. එතුමිය ඒ ශ්‍රේණිය නෙමෙයි. හැබැයි කරුණ කියන්නේ මොන හේතුවක් ඉඳන්ද දන්නේ එතුමිය විදුහල්පතිවරයා ඉන්න කාලේ දැනුත් තාමත් ඉන්නවා. විදුහල්පති ශ්‍රේණියේ සුදුසුකම් තියෙන ගුරු සොහොයුරියක්. ඒ ඉඳි තමයි මෙතුමිය මේකේ මේ විදුහල්පති නැටියට වැඩ බලන්නේ. දැන් කොහොම හරි මේ වංචාව වෙලා දැන් අවුරුද්දකටත් වැඩි. ඊගාවට මේකට පරීක්ෂණ කරලා දැන් ඉවරයි. නිර්දේශයක් දීලා ඉවරයි. එහෙම තියෙද්දි මේක යට ගහනවා නම් යට ගහන්න පුළුවන්. දැන් මේ නිර්දේශ ලැබිලා තියෙන්නේ කියාටද? එයාට තමයි මේක අමස් පෙට්ටිය දාලා තියාගන්න පුළුවන්. මොකද එහෙම දෙයක් වෙන්න පුළුවන්. මොකද තව අවුරුදු දෙකකින් ඔය වැඩ බලන විදුහල්පතිනේ විශ්‍රාම යනවා.
එතකන් ඕක හංගගත්තොත් ලොකු දෙයක් නේ. ඒකද දන්නේ වෙන්නේ යන්නේ. ඒක අපි මේ සැක කරන දේවල් අපි කියන්නේ. මේ ඊගාවට අපි දැන් කියන්න ඕනේ මෙච්චරයි. දැන් මේ ළඟදී මෑතකදීපත් වුණා අලුතෙන් ජනාධිපතිවරයෙක් ලංකාවටම පොරොන්දු දුන්නා දූෂණය වංචාව සහ මුලින්ම පිටු දකින්නවා කියලා. ඒ වෙලාවේදී එහෙම පිටු දකින්න පක්ෂ පාට තරාතිරම් ආගම් ಜಾති කිසිවක් සලකන්නේ නැහැ කියලා කිව්වා. ඔන්න ජනාධිපතිතුමනි ඔබතුමාට තමන් කියපු දේ කරලා පෙන්වන්න හොඳම තැන තමයි කුරුණෑගල ওই ප්‍රශ්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා ඒ ප්‍රශ්නේ ඉතාමත් සාධාරණ විදිහට විසඳයි කියලා. ඒ ඇතිනේ. ස්තුතියි.